අමඩ දුර්ලභ සාක්කයක්. ඒ කියන්නේ හැම තැන්වලම නැහැ බිලින් ගස් දැන් අද වෙලා යනවා. මේ බිලින් ශාකය හඳුන්වා දෙන්න තමයි මම අද ඔයගලන්ට උත්සාහ කරන්නේ. මේකේ මේ ගෙඩි හැදිලා තියෙන තැන. ඒ වගේම මේ ශාකයේ පාත්‍රමේ අපිට මේක කොලෙස්ටරෝල් වගේ රෝගී අවස්ථාවලදී අපිට මේ ඉඳලා හිටලා හරි මේ බිලි මාළුවක් වෙලා කනකොට ඒ වගේම මේ බිලින් ගෙඩි කියන්නේ අපි වේලලා ඒ වගේම ලුණු දාලා වේලලා අපි අචාරු හදන විදිහටම අචාරු හදාගෙන තියාගෙන අපිට කන්න පුළුවන් වෙන රෝග තත්ත්ව නැත්තම් වකුගඩු ආබාධ ආම වාත රෝග වගේ තත්ත්ව නැත්තම් ඊටාත්ම කියන්නේ වටිනා ආහාරයක් කියන්නේ හුඟක් රෝග අවස්ථාවලට කියන්නේ ෆැටි ලිවර් වගේ රෝග තියෙන අයට මේ බිලින් මාළුව ඉතාමත්ම ගුණදායකයි. ඔයගලන්ට ශාකයක් හඳුන්වලා දෙන්නයි හදන්නේ. මගේ ශාකය කොබ්බෑ ශාකය. මේ ශාකය මේ අපි කැඩුම් බිඳුම් වෙදකමේදී පාවිච්චි කරන බෙහෙත්. කියන්නේ කකුල් වල ආබාධ වුණාම කියන්නේ බොහෝ අවස්ථාවල කකුල් පෙරලිලා යන හිම ලෙඩුන්ට මේ ශාකයෙන් අපි කොළ පොතු අරගෙන කියන්නේ මේ ශාකයත් සමග තව මිශ්‍ර කරනවා පොට දිඹුල කොළ පොතු ටිකක්, ඒ වගේම අංකෙන්ද කොළ පොතු ටිකක්, මදරිය කොළ පොතු ටිකක් මිශ්‍ර කරලා අපි අමු කහයි ලුණුයි ස්වල්පයක් දානවා. ඒක දාලා කොටලා තලතිලින් මලවලා අපි ඒ ආබාධිත තැන බැන්දහම අපි යම්කිසි පෙරලීමක් හරි වෙලා අපේ විශේෂයෙන් වලලු ඇන්කල් ජොයින්ට් එක කියන්නේ ගුල් පහන්දිය ආබාධ වලට අපි මේ ශාකය උපයෝගී කරගෙන අපි මේ ප්‍රතිකාර කරනවා දවස් 7ක්. ඒ කියන්නේ දින 7ක් නොකඩවා හවසට බඳින්නේ ඒ බේත. එතකොට ඒ රෝගියා සුවපත් වෙනවා. මේ විශේෂයෙන් මේ බේත අපි මම ඕගලන්ට අද හඳුන්වලා දෙන්න හදන්නේ මේ නික ශාකය ගැන. මේක අපිට හරිම ප්‍රයෝජනවත් වෙන ශාකයක්. කියන්නේ බොහෝ රෝග අවස්ථාවලට අපිට කියන්නේ සයිනසයිටිස්, පීනස් රෝග අවස්ථාවලට අපි නාශක කර්ම වලට නික කොළ යොදා ගන්නවා. මේ කියන්නේ නික පාත්‍රය උෂා අරගෙන තේ හැඳක වගේ ප්‍රමාණයක් අපි ඒකට තමයි නිර්ගුණි තෙල් භාවිතා කරලා අපි නාශක කර්ම වලට මේ නික ශාකය යොදා ගන්නවා. ඒ වගේම කැඩුම් බිඳුම් වෙදකමේදී අපි තැවිලි වර්ග වලට නික ශාකය යොදා ගන්නවා. බොහෝ රෝග අවස්ථාවල වලට අපි කසාය වලට නික මුල් වෙන කියන්නේ නික මුල් මිශ්‍ර කරලා අපි කසාය දෙනවා. මේ අපේ ශීර්ෂ රෝග අවස්ථාවල වලට මේ ශාකය ඔයගලන්ට හඳුන්වා දෙන්න තමයි මම මේ උත්සාහය දැරුවේ. ඒ වගේම මේ ශාකය හුඟක් තැන්වල වගා කරගන්න පුළුවන්. ලේසියෙන් පහසුවෙන් වගා කරගන්න පුළුවන්. මේ අත්තක් කපාගෙන හිටව ගත්තත් ඒ කියන්නේ මේ නික ශාකය අපිට පැල කරගන්න පුළුවන්.